අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඉතින් ඊයේ දිනේදී බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී මට මගේ කලා ජීවිතයේ මගේ ඇගයීමකට ලක් වුණා. මගේ කලා ජීවිතේ මම කරපු කලා කුසලතාවට මට ඇගයීමක් වශයෙන් ලංකා විභූෂිත කලා කීර්ති ශ්‍රී විශ්ව කලා කීර්ති යන ගෞරව නාමය මට ලැබුණා. ඉතින් ඒක මට ලැබෙන්නේ මට හම්බුනේ මගේ මේ මෑණියවද මාව මෙලොවට බිහි කරලා මාව වඩලා මේ තැනට ගෙනාවා. ඉතින් මේකේ අයිතිය තියෙන්නේ මගේ මෑණියන්ට. ඒ වගේම මගෙත් එක්ක කලා කටයුතු කරපු මගේ නළුනිලි පිරිසටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මගේ මෑණියන්ට තමයි මේකත් අයිති වෙන්නේ. මේ මෙඩල් එක මේ ඔක්කොම මගේ මෑණියෝ නිසා තමයි මට අද හම්බුනේ. මොකද මෙයා මට මාව හදලා මේවා කරේ නැත්නම් අද මේ තැනට එන්න බැරි වෙනවා මට. ඒ වගේම මගේ විසුද්ධිය කේස සායතනෙන් ඔබට පුතේ හෙටක් ඇති වෙන වේදිකා නාට්‍ය දර්ශනවාර 40ක් අවසන් කරා. පාසල් 25ක ඒ වගේම ගලේවල කොට්ටාස කලාප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ මට සෑහෙන උදව්වක් කරා 2023 වසරේ. ඒ හිටපු කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. එයාලගේ සහයෝගය ඇතුව තමයි මට මේ ගමන යන්න හම්බ වුනේ. මේ ගෞරව සම්මානෙත් හම්බ වුනේ. මොකද මගෙත් එක්ක හිටපු නවුල් නිලිකලට මට උදව් කරපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මට මේ ගමනෙන් උදව් කරාට ඒ වගේම මාව මෙලොවට හදලා බිහි කරපු මගේ මෑණියන්ට මම ස්තුතිවන්ත පින් දෙනවා මාව මේ තත්ත්වෙට ගෙනාවට.